Disclaimer: this channel does not promote or encourage any illegal activities. All content provided by this channel is meant for educational purposes only. ඉතින් thumbnail එකේ දැක්කා වගේ අද අපි කතා කරන්න යන්නේ හරියට dark web access කරන ආකාරය පිළිබඳව. ඉතින් dark web කියලා කියන්නේ අපි පාවිච්චි කරන අන්තර්ජාලයේම එක්තරා කොටසක්. සාමාන්‍ය Google result වලට අහු නොවන ඒ වගේම regular browsers වලින් access කරන්න බැරි අපි පාවිච්චි කරන අන්තර්ජාලයේම හැංගිලා තියෙන තවත් කොටසක් විතර අපිට dark web හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි මේ පාවිච්චි කරන ඉන්ටර්නෙට් එක එහෙම නැත්නම් අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. ඒ තමයි surface web, deep web සහ dark web කියලා කියන්නේ. ඉතින් මේ surface web කියලා කියන්නේ අපි පාවිච්චි කරන සාමාන්‍ය Instagram, YouTube, Reddit වගේ දේවල්. ඉතින් මේ ඔක්කොම index වගේම Google එකකින් search කරලා අපිට access කරගන්න පුළුවන් දේවල් නේ. ඒවා තමයි අපිට surface web එකේ බලා ගන්න පුළුවන්. එතකොට මේ deep web කියන සංකල්පය තුල අපිට බලා ගන්න පුළුවන්. හිතන්න login screen එකට behind එකේ තියෙන Gmail inbox, ඒ වගේම cloud storage, academic database වගේ දේවල් deep web එකේ තියෙන දේවල් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ .onion කියන domain එකේ යටතේ run වෙන ඒවා අපි dark web websites කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට අර කලින් කියපු deep web එක run වෙන්නේ .com කියන domain එක යටතේ. ඉතින් මං හිතනවා ඔයාලට දැන් dark web කියන දේ ගැන මූලික අදහසක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් අපි බලමු දැන් කොහොමද හරියටම dark web කියන එකට access ගන්න කියලා. එහෙම නැත්නම් .onion domain එක යටතේ run වෙන website වලට access කරන්නේ කොහොමද කියන එක අපි කතා කරලා බලමු. ඉතින් අපිට ඒක වෙනුවෙන් Tor browser කියන එක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙන්න මේ Tor network එක අපිට නිකන් giant privacy tunnel system එකක් විදිහට දක්වන්නත් පුළුවන්. ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි බලමු මේ Tor browser එකට අපි හරියට access කරලා මේක හරියට setup කරගන්න ආකාරය පිළිබඳව. ඉතින් ඔයා කැමති web browser එකක් open කරගන්න. Firefox ඒවා, Microsoft Edge ඒවා කැමති එකක් open කරගන්න. ඊට පස්සේ ඒක search කරගන්න torproject.org/download කියලා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් Tor browser එක support කරන operating system වර්ග කිහිපයක්. ඉතින් මම මෙතන මගේ Windows එකට තමයි මේක setup කරගන්න හදන්නේ. ඉතින් මම downloaded for Windows කියන එක select කරගන්නවා. ඉතින් ඔයාගේ operating system එකේ වර්ගය select කරලා ඒක ඔයා හරියට install කරගන්න. ඊට පස්සේ මම install වුණාට පස්සේ මේ විදිහට අපේ සාමාන්‍ය විදිහටම මේක setup කරගන්නවා. ඉතින් මම language එකට English දෙනවා. ඊට පස්සේ මේක install කරගන්නවා. ඉතින් මේක download වෙලා ඉවරනාට පස්සේ අපෙන් Tor browser එක පළවෙනි වරට log වෙන නිසා අහනවා ඔයාලට කොහොමද Tor එකට log වෙන්න ඕන කියලා. ඉතින් මෙතන මේ තියෙන connect කියන එක ඔයා click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් Tor එක connect වෙනවා. ඉතින් Tor එක open වුණාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් Tor එකත් නිකන් සාමාන්‍ය browser එකක් වගේ මෙන්න මේ විදිහට. ඉතින් ඊළඟට අපිට කරන්න දෙන්නේ අපේ network එක verify කරගන්න එක. මොකද Tor browser එක තුලට අපිට ඇතුල් වෙන්න. ඉතින් අපිට ඒකට කරන්න තියෙන්නේ අපේ address bar එකේ search කරන check.torproject.org කියලා search කරලා enter එකක් දෙන්න. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ message එකක් බලා ගන්න පුළුවන් වේවි. ඉතින් ඔයාලට මෙතන IP address එකක් බලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයා සතුරු වෙන්න ඔයාලට දැන් පුළුවන් ඔයා search කරන හැම දෙයක්ම Tor එක හරහා router වෙලා තමයි යන්නේ. ඉතින් දැන් ඔයා හරියටම Tor browser එක install කරගෙන තියෙන්නේ. ඒ වගේම Tor network එකට හරියාකාරව connect වෙලා තියෙන්නේ. Now your traffic is being routed through a secure anonymous circuit. දැන් ඔබට අන්තර්ජාලය තුළට නිර්නාමිකව ඇතුල් වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඔයා ආරක්ෂිත වෙන්න ඕනේ මෙන්න මේ කාරණා පිළිබඳව සැලකිලිමත් වීමේදී. සමහර විට Tor network එක හරහා ඔයාගේ තොරතුරු leak වෙන්න පුළුවන්. හරියට metadata, එහෙම නැත්නම් cache file, history වගේ දේවල්, services වගේ දේවල් මේකෙන් leak වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ මැෂින් එකේ footprint එකක් තිබ්බා වගේ මේව රැඳෙන්න පුළුවන්. ඒ වගේම පසු කාලීනව ඔයාලට මේක යම්කිසි කරදරයකට මුහුණ දෙන්න වෙන සිදුවීමක් බඩපත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ සඳහා ඔයාලට පුළුවන් Tails OS පාවිච්චි කරන්න. ඉතින් Tails කියන්නේ live operating system එකක්. ඉතින් අපි බලමු Tails හරහා මේක කරගන්න ආකාරය. ඉතින් මේකෙන් ඔයාගේ පරිගණකයට කිසිදු හානියක් වෙන්නේ නැහැ. මොකද මේ live operating system එකක් නිසා. හදිස්සියවත් ඔයාලට malware එකක් ආවොත් ටැග් ගාලා Tor එක unplug කරන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි බලමු Tails operating system එක හරියට install කරගන්න විදිය. මුලින්ම browser එක open කරගෙන tails.net කියන එකට ගිහිල්ලා මේ install Tails කියන එක click කරන්න. ඉතින් ඔයාලට මෙතන information ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන මේ විදිහට ගිහිල්ලා මේක download කරගන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඔයා download කරගන්න. ඉතින් මේ image file එක download වෙලා ඉවරනට පස්සේ ඒක අපේ USB stick එකට දාගන්න ඕනේ. ඉතින් මම ඒ සඳහා use කරන්නේ මෙන්න මේ Balena Etcher කියන
සොෆ්ට්වෙයාර් එක. ඉතින් ඔයාගේ choice එක අනුව ඔයාලට කැමති දෙයක් මේ සඳහා කැමති tool එක මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ මේ tool එක නැත්නම් balena.io/etcher කියන එකෙන් ගිහිල්ලා ඔයාලට මේක download කරගන්න පුළුවන් පහසුවෙන් මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙන්න මේ image file එක click කරගන්න. ඊට පස්සේ select target කියන එක click කරන්න. ඊළඟට select target කියන එක click කරන්න. ඉතින් ඔයාගේ USB එක plug කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ USB එක select කරගෙන මෙන්න මේ flash කියන එක දෙන්න. ඉතින් ඔයාලඟ තියෙන හැම දෙයක්ම මේ USB stick එකේ තියෙන හැම දෙයක්ම මේ අවස්ථාවේදී මැකිලා යනවා. ඒ හින්දා ඔයාලට වැදගත් දේවල් තියෙනවා නම් ඒවා ආරක්ෂිතව ගබඩා කරලා වෙන තැනක ගබඩා කරලා ඊට පස්සේ මේක install කරගන්න. ඉතින් මෙන්න මෙහෙම වුණාට පස්සේ ඔයාලට USB එක අයින් කරගන්න පුළුවන්. අපි දැන් බලමු ඊළඟට මොකද්ද කරගන්න ඕනේ කියලා. ඉතින් මුලින්ම ඔයාගේ PC එක shut down කරන්න. ඊට පස්සේ ඔයාගේ USB stick එක plug කරගන්න. ඊට පස්සේ නැවත ඔයාගේ computer එක on කරගන්න. ඉතින් ඔයාගේ boot menu එක open කරගත්තොත් ඒක හරියට setup කරගන්න. ඒක ඉතින් ඕන කෙනෙක් දන්න කාරණාවක් නිසා මම මේක මේ අවස්ථාවේදී කියා දෙන්න යන්නේ නැහැ. ඉතින් අපි බලමු මේක setup කරගන්න විදිය. මෙතන දෙන්න ඕනේ enter setup කියන එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ setup එක හදාගන්න තියෙන්නේ. මේක බලා ගන්න තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා slow කරලා බලා ගන්න. ඉතින් මේක හැමෝටම තේරෙන කාරණාවක් නිසා මම කියා දෙන්න යන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මෙතනින් tails එක open කරගෙන මෙන්න මේ විදිහට tails එක connect කරලා බලා ගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍ය setting වගේ start tails දෙන්න. මෙතනින් connect to automatically කියන එක දීලා connect to කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට connect වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන start to browser කියන එක ලබා දෙන්න. ඉතින් මෙතනින් ඔයාලට කැමති දේ සර්ච් කරලා dark web එක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ main browser එකේ අදාළත්වයක් නැත්තේම නැහැ. ඉතින් ඔයා දැන් මෙතන කෙලිම 100%ක් anonymous විදිහට තමයි run වෙන්නේ. ඉතින් ඔයාගේ OS එක shut down කරලා පස්සේ මේ සියලු දේවල් මැකී යනවා. ඒ කියන්නේ කිසි දෙයක් අපිට කාටවත් හොයාගන්න බෑ. ටෝ එක පොඩක් slow එක ඔයාලා දන්නවනේ මොකද මේක network ගොඩක් කරහා යන්නේ. ඉතින් අපි තව චුට්ටක් මේක ආරක්ෂා කරන්න විදිහ බලමු. මොකද dark web කියලා කියන්නේ ආරක්ෂිත අතින් ඔක්කොම ආරක්ෂිත shoot ටික යනගෙන යන්න ඕන market place එකක් තමයි dark web කියලා කියන්නේ. මොකද පොඩි fingerprint වගේ පොඩි දෙයක leak එකකින් පවා ඔයාලට මේකෙන් වැඩේ වල් වෙන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. ඉතින් ටෝ network එක කියලා කියන්නේ කොහොමත් security network එකක්. නමුත් කෝකටත් අපි ආරක්ෂාව සලස ගන්න ඕන නිසා අපි මේක set up කරගන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ටෝ එක කියන්නේ ඔයාගේ අටානිතාවේ සම්පූර්ණයෙන් හංගන network එකක්. ඉතින් මේ shield icon එක click කරලා මේ setting කියන එක click කරගන්න. ඉතින් මෙතනදී ඔයා මේ safer කියන එක පාවිච්චි කරන්න සාමාන්‍ය දේවල් search කරලා පාවිච්චි කරනවා නම් ඔයා අර ඇතුළටම ගිහිල්ලා නිකන් අනවශ්‍ය දේවල් වගේ සර්ච් කරනවා නම් මේ safest කියන එක පාවිච්චි කරන්න. ඉතින් මම කවදාවත් කියන්නේ අනම්මනා නිකන් වැඩි වණව කරගන්න මේ අනවශ්‍ය දේවල් සර්ච් කරන්න කියලා. ඉතින් safer එකකින් ගිහිල්ලා දැනට තාම ආධුනිකයෙක් නිසා දැනට පොඩි දේවල් වලින් පටන් ගන්න. දැන් ඔයාලට ආරක්ෂිතව dark web එකේ දේවල් සර්ච් කරන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා කොහොමද onion site හොයාගන්නේ? ඉතින් regular website වල මේ onion site නැහැ. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේ dark web links surface web එකෙන් හැංගිලා තියෙන්නේ. ඉතින් අපි මේ dark web link හොයාගන්න නම් search engine එකක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මම අද පාවිච්චි කරන්නේ ahmiya කියන search engine එක. ඉතින් මේක අපිට filter වෙලා research වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් website එක තමයි ahmiya website එක කියලා කියන්නේ. ඉතින් මේ දින Reddit එක dark web එක තුල තියෙන. ඉතින් ඔයා dark web link එක හරහා යන උදාහරණයක් විදිහට Facebook වගේ platform වල dark web හරහා යද්දී ඔයාගේ real name එක real account එක දීලා ඒකට log වෙන්න එපා. මොකද අපිට මේකේ ආරක්ෂාව ගැන හරියටම තහවුරු කරන්න බෑ. මොකද ඔයාගේ අතින් වෙන පොඩි අතපසුවීමකින් පවා වැඩේ දෙල් වෙන අවස්ථාව ඕන තරම් තියෙනවා. ඒ වගේම දන්නේ නැති ෂුවර් නැති link ඔයා download කරන්න යන්නත් එපා. ඔයාගේ ඇත්ත name ඇත්ත password දීලා ඇත්ත email දීලා ඒවට log වෙන්න යන්නත් උත්සාහ කරන්නත් එපා. දැන් ඉතින් ඔයාලා දන්නවා හරියට dark web යන විදිය dark web එකට ගිහලා දෙයක් search කරගන්න විදිය. ඉතින් ඔයාලට මේකෙන් search කරලා දේවල් ගැන ඉගෙන ගන්න පුළුවන්, දේවල් අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් අනවශ්‍ය දේවල් වලට මේක පාවිච්චි කරන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔයාලට දැන් පේන්නේ නැති dark web කියන්නේ එච්චර බය වෙන්න ඕන දෙයක් නෙවෙයි කියලා. ඉතින් මේක තීරණය වෙන්නේ පාවිච්චි කරන ඔබ අතේ. ඉතින් අදට ගිහින් ඉන්නම් සියලු දෙනාටම සුබ දවසක්.